ගමට තිබ්බ පාරක්. එතනින් පහළට දැන් මම ඔයාලට අර ඉඳන් ඉදි ගියා අර කන්දක් වෙන දැන් ඒ පැත්තට අපි යන් කියලා. දැන් මම ඒ පැත්තට යන ගමන් ඉන්නේ. අර පැත්තට මං හිතන්නේ ওই පැත්තෙන් ගිහලා උඩ පැත්තේ ස්ටේෂන් එක පැත්තට යන්න පුළුවන් පාරක් තියෙනවා. ස්ටේෂන් එක ගාවෙන් අතුලට අරහෙන් එනකොට අඹේවලින් පාරක් තියෙනවා. මං හිතන්නේ ඒක තමයි මේ පැත්තට එන්නේ. අපි ගිහිල්ලා බලමු මේ කාලෙන් කායෙන් හරි අහමු. මේ පැත්තට යන්න දෙන පාර මොකක්ද කියලා ඉවරයි. වල්ලිවල අහගෙන මේ පාරයිනේ තෝන් කියලා. මේ වගේ මේ ඒ අලුතෙන් හිටවන්න යන්නේ. පහල කෑල්ල දන්නේ නැහැ. මේ වගේ මේ හදලා තියෙන මේවා මම කියනවා නමක් මතක නැහැ. ඔන්න ඔය වගේ ඒවා තමයි අර උඩ ලස්සනට පෙනුනේ අපිට දුරින් ඉඳලා ඉවරලා බලනකොට කන්ද මුදුනේ. ඔය වල්ජාති තමයි. ඔය හිටවනවා මේ තේ හිටවන්න කලින් මම දැකලා තියෙනවා එහෙනම්. පහළට නම් ආය පාර නෑ කැඩිලා තියෙනවා. මම මේ පැත්තට ගිහින් පාරෙන් ගියහද? මම මේ පාරෙන් ගිහලා ස්ටේෂන් එක පැත්තට යන්න බලන්න. ස්ටේෂන් එක පැත්තට යන්න පාරක් තියෙනවද? නෑ මෙහෙන් ගිහලා යන්න බැරිද? පාර අමාරුයිද? නෑ පාර අමාරු නට අවුල නැහැ යන්න පුළුවන්ද? කොහොම යන්න දෙන්නේ? මෙහෙම ගිහලා මේ උඩ පාරෙන්ද? මෙතනින් ගිහිල්ලා උඩින්. අර ගෙවල් ගාවින් උඩින් යන්න ඕනේ. පාර මේ කැඩලා තියෙන්නේ නේ. පාර කැඩලා තියෙන්නේ. නෑ නෑ මම නිකන් ඇවිදින්න යන්නේ. ඉල්ල පුළුවන් නේ? මෙහෙන් යන්න නේ. හරි ගිහලා එන්න thank you. ඒ පැත්තට යන්න පුළුවන්ලු. ඔක්කොම කියන්නේ මේන් රෝඩ් එකෙන් යන්න කියලා. මේන් රෝඩ් එකෙන් ඉතින් අපි ගිහිල්ලා තියෙනවනේ. අපි යන්නේ කවුරුත් නොගිය පාරවල් බලන්න. කවුරුත් නොගිය පාරවල් නැහැ. ඉතින් පාරවල් දිගට ගිය නිසානේ. කවුරුත් යන්නේ නොයන පාරවල්. උඩට දාදුම දඩම් බඩම් කාලා වැදුනා. අවුල නැහැ ෂේප් එකේ. පාර සවුතුනට වගන්නේ පාරක් තියෙනවා නේ. මේක එහෙම යන්න පුළුවන් නැති. මේ උඩ පැත්ත ඔක්කොම මේ ඉතින් එහා පැත්ත හග්ගල කැලේට තමයි ආයි තියෙන්නේ රක්ෂිතේ. මම හිතන්නේ මෙතනින් ආයි ගියොත් එම ආයි අපි ආපු පාර පැත්තටම තමයි යන්නේ. මේ පාරේ මේකට දාලා තිබ්බද මේ පාර තියෙන තාර පාරවල් ඒව කැලෑවෙලා තියෙන ඔක්කොම. අපි යන්නේ මේ පැත්තට. යා පහළට ගියොත් එහෙම අපි අර අංගල් දෙකකින් කලින් යන්නේ මේ පැත්තට ගියා ගෙට් එන්න මම හිතන්නේ. කොහෙන් ගියාද ඒක තමයි වරගේ. ළඟ තමයි අපි අරගෙන. අපි ඉතින් හැමදාම කරේ මොකක් හරි ළඟ දාන වටේ දුවන එක. අදත් එහෙමයි අදත් එහෙමයි. යකාගේ පඩිපෙළ තරම් අවුලක් නේ. ෂේප් එක ය아가න්න පුළුවන්. අපි ආපු පාරක් තියෙන අතන උඩ පැත්තෙන් හරි. මොකක්ද අප නමුත් එකක් තියෙනකොට මොකක්ද සුදු පාරට වෙන රතන මේ ගල්ගෙඩි ටික ඉල්ලම් බලමු මම හිතන්නේ මේකෙන් තමයි යන්න තියෙන්නේ. මම ඉන්නේ සිංහෙක් ඉන්නනේ මට මේ කොහොමද සිංහයා යකල් නෑන සිංහයා මේ පැත්ත සිංහයෙකුට එන්න
කලින් වීඩියෝ වල කට්ටේ පෙන්නලා තිබ්බේ කොටි විතරයි කඳුකර සිංහියොත් පෙන්නවා. අම්මා කිපිරි පාරක්. ट्रैक्टर का මොකක්වත් යන්නේ නැහැ. කාගේ බඩ පිට ගියා අපිට මේව මොනවද නැද්ද? කන්ද වටේ කරගෙන යන්න තියෙනවා. මේ ඔක්කොම කර පන්ටෙන් ගස්සලා තියෙනවා. ඉතින් එහෙම චුට්ටක් හොඳයි. මෙන්න මේ වගේ තමයි තිබ්බේ අර මං වල පහළ පින්න පාර. අපි ආවේ යන්නර කොන්ක්‍රීට් පාර අතන උඩ ඉඳලා පහළට ආවෙල්ල මේ පහළ මෙහෙම ගායින් ඇවිල්ලා මෙහෙම තමයි යන්න උඩට. සා පිරියා මාර ලස්සන. ඒක මාරි ඒක ගන්න බෑ කියලා සෙට් එකක් තියෙනවා. දුරින් නම් දැක්කේ කියලා තමයි. ඉතින් බලන්න yang udah apa මේ පාරේ මොකටද ආයේ තේට් කියනවා. දවසක් නෑ යන්න බැරිවද මේ වගේ. පාර ලස්සන අයියා මේ බලන්න. ඉවරද? ඒ කාලේ බෝක්කුවක්. දෙන්න ගියාම මොනවද වෙන්නේ? වාව්. ඉස්සරද රානේ. මේ පාර කොහෙද වරෙන්නේ? නෑ මම නිකන් යන්න බලව. ඈ? කැප්පොල්ල කියන රහෙමන කුඹර පැත්තට නේ. මෙතන ගිහලා ස්ටේෂන් එක පැත්තට යන්න පුළුවන්ද? කොයි පාරේ? අතන අර පාර අර හෙටනේ. මේක නෙවෙයිනේ. අතන යන්නේ එක නේ. පාර සවුත්තුයි නේ. නෑ මං නිකන් ඇවිදින්න ආවේ ඒකයි. පාර සවුත්තුයි නේ. නෑ මං කලින් එන්න බලවුවා මේ හේමන කුඹර පැත්තෙන් එහෙන් ආයේ ගිහලා තියෙන එන්න බෑ උඩට. මං ඊට පස්සේ රේන්ද බල පැත්තෙන් ආවේ. මෙතන ස්ටේෂන් එක ගාවට පැත්තට යන්න පුළුවන් නේ.
හරි මම ඒ පැත්තට ගිහලා එන්න පොඩ්ඩක්. පරිවල පැත්තට යන පාරවල් ගොඩක් තියෙනවා. අපොට පැත්තට යන පාරවල් ගොඩක් තියෙනවා. අර පාරකම තමයි අන්තිමට කොහෙන් ගියත් සෙට් වෙන්නේ. ඒක නිසා මේ පාරවල් තියෙන නිසා පහළට බැස්සත් පහළට යන්න බෑ. මේ යන්න පුළුවන් කියලා බලමු ගිහිල්ලා. හොඳ මිනිස්සු ඉන්නවා ඒක හොඳට කතා බහ ගන්න. ඒ දහස් ගල කන්දා නම් මනන්ට කොහොමද වෙන්නේ? බල ඉස්කෝලේ ගිහලා පියලා එක්කන් එනවා. මේ වෙල පස්සේ ෆොරස්ට් එක දිහා මේ හදලා තියෙන්නේ. මේ පැත්තේ ආයේ තියෙනවා මේ පැත්ත ලස්සන තේ කෑල්ල දලු තියෙන්නේ කොළ පාටට තියෙන්නේ දලු කාඩලා නැහැ අරගෙනුත් තෝ එහෙනම් දවියානේ දාගන්න බෑ ළඟ තමයි කැරකි යන්න තියෙන්නේ. මේ පාර මට හරියට පෙන්වනවා මේ දුරේ ඉඳන් එනකොට. උතුර පාරවල් තියෙනවා. කොටසක වගා කරනවා ලීක්ස් හදලා තියෙනවා. අල හදලා තියෙනවා. ඔය දෙක තමයි දැක්කේ අද හදලා තියෙන ඒවා. මේ පැත්තේ මෙහෙනුත් පාරක් තියෙනවා මෙතන ළඟ පාරක් මෙතනින් පල්ලෙහාට මෙතනින් පල්ලෙහාට පාරක් තියෙනවා හරියට සෙට් වෙනවා වටෙන් ළඟින් ආවන කිසිවක් නැහැ දුර පාරක් වගේම පේනවා තේනද නිවන ගස් තියෙනවා මේ ලොකු ඒවා මම හිතුවේ මේ පාර අරගෙන බගියකට මේ පාර නායක්ව දීලා තුනක් ගන්න යන්න බැරිද දන්නේ නැහැ අවුලක් නෑ මේ පාර හොඳට යන්න පුළුවන් ෂේප් එක ලොකුවට අවුලක් නැහැ මේ මෙතන උඩට නගින්න පුළුවන් පේනවද මේ සන්ධ්‍යා තුලට
මං හිතන්නේ මේ පැත්තේ යනවා මේ අඩිපාරක් තියෙන. කැලේට ගිහිල්ලා මං හිතන්නේ අතන යහා පැත්තට ස්ටේෂන් එක පැත්තට යන්න පුළුවන්. ගමේ අය ඉතින් හදාගත්ත මෙතන නායක් ඇවිල්ලා තියෙනවා මේ. ඒක අයින් කළා. මේ පාරවල මම දැන් මෙතන මිනිස්සු යන පාරවල. ඒක අයින් කළා තියෙනවා. එළවලු දල්ලු එහෙම නම්බරන් අරගෙන මෙතනත් යක් ඇවිල්ලා තියෙනවා. මේ අතුරු පාරක් තිබ්බා පොඩ්ඩක් නිකන් දැම්මා බලන්න. මෙතන මේ කොටුවක් මං හිතන්නේ මේ. සම්බේවල පන්සල පේනවා. අල පාරක් තියෙනවා මේ. මාර නිදහස්. එලේ වතුර යනවා. ඇහෙනවා නිකන් සද්දයක්. මේ යන්නේ. තුන් බට දාලා තියෙනවා මේ පහළ පැත්තට. ෂෝක් වතුර පාර. මේකෙත් ලීක්ස් හදලා තියෙනවා. ඔපියා මේක මේ වන්න බලන්න අඩිය තිබ්බ ගම මේ ඊයටට බහිනවා මේ බලන්න. තනකොළ කපලා සුද්ධ කරලා තියෙනවා. අපි හරවගෙන යා. මෙහෙ යන්න බෑ මොකද දන්නවද මේ මං හිතන්නේ මේවා මේ රක්ෂිතේ තියෙන. ඊට පස්සේ ආය නඩුවක් වණ්ඩ වුණොත් එහෙම මාර කේස් එකක් එන්නේ. අපි යන් ආපු පාරට මාරේ. අපි යන්න ඕනේ වමට. දකුණු පැත්තෙන් තමයි මෙහෙන් තමයි යාවේ මෙහෙට යන්න ඕනේ. එතන ගියාම ආය මෙන් රෝඩ් එක. කැෆේ එකක් තියෙනවා. කැෆේ hari hitawan yan ini sebenarnya tuh mereka kalau bahan kalau pasar nih pasti mahal saru pasar balke jalan kal eta beach पर itu Pula road ambil wala para ari coach para Fiorentina ka halakin ba don't place it ambil parking engine na very good house chill super කෙලින්ම ගියොත් නුවර එළිය මේ වෙල ෆාම් එක වුණා. ඉතින් ස්ටේෂන් එක. මේ වෙල වයින් ස්ටෝර්. අපි යම් පට්ටබල පැත්තට.
මෙතනින් ඉස්සරහින් හැරුණාම නිව්සීලන්ත ෆාම්. දකුණට හැරුණා. කෙලින්ම ගියම වර්ල්සන්. ඊට පස්සේ පට්ටිපොළ හම්බ වෙනවා. අයිලන්ඩ් ෆැක්ටරි එක හම්බ වෙනවා. ඒ ටික අහුවෙන්නේ මේ පාරේ. අපි අබේවල හන්දිය පහ කළ චුට්ටක් ආවා. දැන් අපිට පේනවා ඉස්සරහින් තා චුට්ටක් ගියාම අයිලන්ඩ් ෆැක්ටරි එක. මේ ටික නම් මාර්ම නිදහසක්. මාර්ම රස්සල. පේනවද? අයිලන්ඩ් මිල්ක්. මේ තමයි කිරිපිටියක් ගහන්නේ. ලෝකෙට සතුනද මන් දන්නේ නැහැ. කිරිපිටිය ගැන මෙහෙ තමයි හදන්නේ. මන් දන්නවා. බලන්න යන්න දෙයක් දන්නේ. මෙතනින් ගන්න පුළුවන් වට ඕන දේවල්. කිරියානම් මන. එතක නෑ වැඩි. කට්ටියගේ වැඩ කරන කට්ටිය ක්වාර්ටර්ස් දාලා උඩ පැත්තට. ඔක්කොම ක්වාර්ටර්ස්. මේ වට මේ දාලා තියෙන්නේ මේ කම්බි ගෑවේ නට මං හිතන්නේ. ඔක්කොම ක්වාර්ටර්ස්. ආරම ලස්සනයි. රේල් පාර පේනවා රේ. එන රේල් පාර. රේල් පාර පහලේ කරනවා. මේ ටිකේ සෑහෙන ප්‍රී ෂූට් එකම ගන්නවා මම දැකලා තියෙනවා. මාස්ටර් ගියක. ආරම නිදහස්. හරේ රේල් පාර අපි යන්න දැන් මේ ඕර්න් ප්ලස් කියලා කියන්නේ මේ පැත්තට තමයි බදුල්ල පැත්ත. කෝච්චි මේ පැත්තට යනවා කියලා කියන්නේ බදුල්ල පැත්තට. උඩට යනවා කියලා කියන්නේ කොළඹ පැත්තට යනවා. ලස්සන තනකොළ ගස් තියෙනවා. මාරම නිදහස. අතන ෂූට් කරේකට මාරම ලස්සන. සුපිරි ලොකේෂන් එක. දැන් අපි ළඟයි මේ කට්ටිපොළ ටවුන් එකට. සූරි ටවුන් එක ස්ටේෂන් එක එහෙමත් තියෙනවා. රේල් පාර පහු කරන් තමයි යන්න තියෙන්නේ. අද බං ඔයාලා එකයි යනවා මේ ෆේමස් තැනකට. සුවේ. ඉතින් අංගෝ රේට් අපිට රේල් පාරත් අහු වුණා. බලමු කෝච්චියක් හදනවද කියලා නෑ. කවුලක් නෑ ෂේප්. එකක් තියෙනවා. කාගෙද මේ නිල සේවන ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ග්‍රාම නිලධාරී. කට්ටිපොළ ග්‍රාම නිලධාරී ඉන්නේ මෙතන බලන්න. ඔෆිස් එකේ ආවේ. අතරම මාරම ලස්සනයි. අම්බේවරට වැඩි ලස්සනයි පට්ටිපොළ. පට්ටිපොළේ තියෙන විශේෂත්වය මේ ලංකාවේ සම දුම්රිය ස්ථානයේ පිහිටලා තියෙන්නේ මේ පට්ටිපොළ. බාර් වල නම් අඩුවක් නෑ. බාර් තියෙනවා. එතනම බාර්. මෙතන ස්ටේෂන් එක. ලස්සන.
කට්ටිපොළ පොලිසිය තියෙනවා. ධර්ම නිකේතාරාම කට්ටිපොළ. ස්ටේෂන් सरवा तेल गए ने तेल की संचार बंगला මෙන්න මේ හරියටම ආවට පස්සේ ෆෝන් එක නෙවෙයි මේ කැම් එකේ මේ බැටරි බැස්ස. අයියෝ හෙල්මට් එකත් වැටෙන හුලඟට. බැටරි බැස්ස මේ ඔයාලට මේ ඉතින් එහාට ටික මුකුත් කියන්න කරන්න බැරි වුණා මේ. මෙතන දැකලා තියෙනවා ඔයාලා. ගොඩක් කට්ටිය මේ වෙන තැනක් ලස්සනයි. ඔයාලා මේ පුළුවන් නම් channel එක subscribe කරලා comment කරන්න. හොඳයිද නරකයිද කියලා support එක දෙන්න channel එක කරන්න. ඔයාලා නිසා තමයි මේ ඇත්තටම වීඩියෝ එකක් හරි දාන්න මට motivation එකක් එන්නේ. ඇත්තටම ලස්සන තැනක්. අපි ලස්සන දවසක ආය ලස්සන ගමනේ හම්බෙමු. ඔයාලා ඔක්කොම පරිස්සමින් ඉන්න පුස්සන්නේ.